ආදරණීය දුවේ පුතේ ඔන්න අදත් මම ආවා ඔයාලට ලස්සන කතාවක් අරගෙන. ඒ තමයි නරියා ලබු කිරිබත් කාපු හැටි. ඔන්න ඉතින් එකමත් එක රටක ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලෑවේ හිටපු සත්තු හැමෝම බොහොම සමගියෙන් තමයි ජීවත් වුනේ. ඉතින් ඔන්න මේ කැලේ හිටියා හරිම අහිංසක කාටවත් කරදරයක් නැති හාපැංචියෙක්. ඒ වගේම තව හරිම කපටි නරිරාල කෙනෙකුත් හිටියා. ඉතින් මේ හාපැංචි නරිරාලයි හොඳ යාළුවෝ. ඔන්න දවසක් මේ දෙන්න උදේම ගමනක් යන්න පිටත් වුණා. එදා ඉතින් ඉරමාමත් ලස්සනට පායලා තිබුණා. මල් පිපිලා සමනල්ලු හැම තැනම පියාඹනවා. කුරුළු යාළුවෝ කිචි පිචි කියලා සින්දු කියනවා. අද නම් හරිම ලස්සන දවසක් නේද නරිරාල? බලන්නකෝ හැම තැනම මල් පිපිලා. ඒක තමයි හාපැංචි. අද නම් හොඳ දවසක් වගේ තමයි. ඉතින් මෙහෙම කතා කර කර යනකොට හාපැංචි දැක්ක පාරේ මොනවදෝ වැටිලා තියෙනවා. මේ මොනවද මේ පාරේ වැටිලා තියෙන්නේ කියලා හාපැංචි හොඳට ලං වෙලා බැලුවා. මේ ලබු වැට නේද? නරිරාල මේ බලන්නකෝ මේ ලබු වැට නේද? අයියෝ හාපැංචි අපිට මොකටද අනේ ලබු වැට? අපි යමු අපේ ගමන. එහෙම කියන්න එපා නරිරාල. අපි මේ ලබු වැට අරගෙන ගිහින් හිටවමු. ලබු හැදුනාම අපිට පුළුවන් රස කෑම හදන්න කියලා හාපැංචි වැටිලා තිබුණු ලබු වැට ටික හුලගත්තා. හාපැංචි ලබු වැට ටිකත් අරගෙන ඉතිරි ඇට ටික නරිරාලට දුන්නා. නරිරාල අකමැත්තෙන් වගේ ලබු වැට ටික ගත්තා. ගමේ කෙනෙක් අරන් යනකොට වැටෙන්නේ නැති මේ ලබු වැට ටික අපි මේ ලබු වැට පැල කරමු නරිරාල කියලා කිව්වාම නරිරාල අකමැත්තෙන් වගේ බලාගෙන හිටියා. හරිම කරදරයක්. කාටද පුළුවන් මේවා පැල කරන්න? හාපැංචිට ඕනනම් පැල කරපුවාවේ කියලා කම්මැලි නරිරාල හිතුවා. ඔන්න ඉතින් දෙන්නත් එක්ක මේ ලබු වැට අරගෙන ගිහින් පැල කෙරුවා. හාපැංචි කම්මැලි නැතිව කැලේ මැද තියෙන ගඟෙන් වතුර ගෙනල්ලා දැම්මා. වෙලාවට පොහොර දාලා ලබු වැට පැලවෙනකම් බලාගෙන හිටියා. හැබැයි ඉතින් කම්මැලි නරිරාල නම් වතුරවත් පොහොරවත් දැම්මේ නෑ. කොටින්ම ලබු වැට ගැනවත් මතක තිබුණේ නෑ නරිරාලට. ඒත් ඉතින් හාපැංචිගේ ලබු වැට ටික පැලවෙලා ලබු වැල් හැදිලා ලබු ගෙඩිත් හැදුනා. ඔන්න ඉතින් දවසක් නරිරාල හාපැංචි මුණ ගැහෙන්න හාපැංචිලාගේ ගෙදර යනකොට දැක්ක ලබු වැල් වල ලබු හැදිලා දිලිසි දිලිසි තියෙනවා. අර තියෙන්නේ ලබු නේද? හාපැංචිගේ ලබු වැල් වල ලබු හැදිලා නේද? කියලා හිතාම නරිරාල ලබු වැල් ළඟට ගියා. නරිරාල යනකොට හාපැංචි හිටියේ ලබු ගෙඩි කඩන්න සූදානම් වෙලා. නරිරාලව දැකපු හාපැංචි hina වෙලා නරිරාලව පිළිගත්තා. එන්න නරිරාල මම මේ මගේ වැල්ලේ ලබු ගෙඩි කඩන්න හැදුවේ. ඒක තමයි. හාපැංචිගේ ලබු වැල් වල ලබු ගෙඩි හැදිලා නේද? කියලා නරිරාල දුකෙන් වගේ බලාගෙන හිටියා. ඇයි නරිරාල දුකෙන් වගේ? ඔයාගේ ලබු වැල් වල ගෙඩියාවේ නැද්ද? කියලා හාපැංචි දුකෙන් ඉන්න නරිරාලගෙන් ඇහුවා. අනේ ඒකනේ හාපැංචි මගේ ලබු වැට පැලවුණේ නෑනේ. කමක් නෑ නරිරාල දුක් වෙන්න එපා. මගේ ලබු ගෙඩි වලින් අපි අද ලබු කිරිබත් හදමු. කියලා දුකෙන් ඉන්න නරිරාලට හාපැංචි කිව්වා. ඉතින් හාපැංචි දන්නේ නෑනේ නරිරාල කම්මැලිකමට ලබු වැටවලට පොහොර වතුර දැම්මේ නෑ කියලා. ඔන්න ඉතින් දෙන්නත් එක්ක ලබු කිරිබත් හදන්න ලෑස්ති වුණා.
එතකොට තමයි හාපැංචිට මතක් වුණේ කිරිබත්තු යන්න මුට්ටියකුයි හැන්දකුයි ඕන නේද කියලා. අනේ නරිරාල කිරිබත්තු යන්න අපිට මුට්ටියක් ඕනේනේ. නරිරාල ගිහින් රෙදි නැන්දලාගේ ගෙදරින් මුට්ටියක් ඉල්ලන් එනවද? අනේ හාපැංචි මේ මට නම් බෑ රෙදි නැන්දලාගේ ගෙදර යන්න. හාපැංචිම ගිහිල්ලා අරගෙන එන්නකෝ. මම ලබු ගෙඩි ටික බලා ගන්නම් කියලා නරිරාල කිව්වා. කැලේ මායිමට වෙන්න තමයි රෙදි නැන්දලාගේ ගෙදර තිබුණේ. හැබැයි ඉතින් නරිරාලට නම් රෙදි නැන්දලාගේ ගෙදර යන්න බෑ. මොකද රෙදි නැන්ද හිටියේ නරිරාලත් එක්ක හොඳටම තරහින්. රෙදි නැන්දගේ කුකුල් කූඩුවට පනින කුකුල් හොරා නරිරාල කියලා රෙදි නැන්ද දැනගෙන හිටියා. ඔන්න ඉතින් රෙදි නැන්දට විස්තරේ කියලා මුට්ටියකුයි හැන්දකුයි හාපැංචි ඉල්ලගෙන ආවා. දැන් ඉතින් කිරිබත් හදන්න දර හොයන්නත් ඕනනේ. නරිරාල එහෙනම් ගිහින් දර කෝටු ටිකක් අරන් එන්නකෝ. අනේ හාපැංචි මගේ මේ කකුලේ කටුවක් කැනිලා හරිම අමාරුයි. හාපැංචිම දර ටිකකුත් අරගෙන එන්නකෝ කියලා කපටි නරිරාල කිව්වා. කම්මැලි නරිරාලට ඕන උනේ මුකුත්ම වැඩක් නොකර ලබු කිරිබත් කන්න. අනේ පව් අහිංසක හාහාමි නරිරාලගේ කපටිකම් වලට අහුවෙලා මහන්සියෙන් තනියම ලබු කිරිබත් හදනවා. ඔන්න ඉතින් ලබු කිරිබත ඉදීගෙන එනකොට මුළු කැලේම සුවඳයි. නරිරාලට ඉවසගෙන ඉන්නත් බැරි තරම්. අපේ පුදුම සුවඳන්නේ තියෙන්නේ. මේ හාපැංචිව කොහෙට හරි යවා ගත්තනම් මට තනියම කන්න තිබුණ ඔක්කොම කිරිබත් ටික කියලා හිතපු නරිරාල හාපැංචිව එතනින් යවා ගන්න උපායක් කල්පනා කෙරුවා. මේ හාපැංචි අපිට මේ කිරිබත් කන්න කැන්දකොළ ඕන නේද? නැට්ට නැති කැන්දකොළ තිබුණොත් අපිට රසට කන්න තිබුණා. අනේ එහෙමද නරිරාල? ඒත් ඉතින් නැට්ට නැති කැන්දකොළ කොහෙන්ද හොයන්නේ? මම දැක්කා අන්න අර ගඟ අයිනේ ගහක නැට්ට නැති කැන්දකොළ වගේක් තියෙනවා. ඔන්න ඉතින් නරිරාලගේ කපටිකමට අහුවෙච්ච හාපැංචි නැට්ට නැති කැන්දකොළ හොයාගෙන ගියා. ඉතින් මේ වෙලාවේ කපටි නරිරාල හාපැංචි එන්න කලින් කිරිබත් ඔක්කොම කෑවා. නැට්ට නැති කැන්දකොළ හොයාගන්න බැරි වුණු හාපැංචි ආයෙත් ආපහු ආවා. ඒ එනකොට දැක්ක වෙලා තියෙන දේ. කිරිබත් මුට්ටිය බිම පෙරලිලා. නරිරාලත් බිම වැටිලා හොඳටම අමාරුවෙන් ඉන්නවා. අනේ නරිහාමි මේ මොකද වුනේ? අනේ අයියෝ හාපැංචි බලන්නකෝ හොරු වගේක් ඇවිල්ලා මටත් හොඳටම ගහලා මෙන්න මේ කිරිබත් මුට්ටියත් කාලා ගියානේ අම්මෝ කියලා අමාරුවෙන් නරිරාල කිව්වා. ඒත් ඉතින් හාපැංචි එවලේ දැක්ක නරිරාල පිටිපස්සේ පොල් මුඩ්ඩක් ගහගෙන ඉන්නවා. හාපැංචිට එතකොට නම් නරිරාලගේ කපටිකම තේරුණා. හාපැංචි හිමින් නරිරාල ළඟට කිට්ටු වෙලා පොල් මුඩ්ඩ ඇත්තා. එතකොටම නරිරාලගේ ජරාවෙන් නරිරාලයි හාපැංචි නෑ වුණා. අයියෝ හාපැංචි දුවගෙන ගියා ඉක්මනින්ම ගඟට නාගන්න. හාපැංචි ගඟට යනකොට රෙදි නැන්ද රෙදි හොද හිටියා. අයියෝ හාපැංචි මොකද මේ ජරාව නාගෙන කියලා රෙදි නැන්ද ඇහැව්වාම හාපැංචි සිද්ධ වුණු ඔක්කොම රෙදි නැන්දට කිව්වා. කපටි නරියා හාපැංචි ගිහින් ඔය නරියව ගඟට එවන්නකෝ. මම අද හොඳ පාඩමක් උගන්වන්නම් කියලා රෙදි නැන්ද හාපැංචිව හොඳට සබන් ගාලා නාවලා යැව්වා. හාපැංචි නරිරාලව හොයාගෙන ගිහින් මෙහෙම කිව්වා. මේ නරිරාල ඔයාට උණු දේ අහලා රෙදි නැන්ද හරියට දුක් වුණා. මාවත් නාවලා නරිරාලටත් දෙන්න කිව්වා නාගන්න. නරිරාලටත් කියා නම් සබන් ටිකක් ගාගෙන හරි සමීපෙට නාගන්න තිබුණා.
මේක අහපු නරිරාල රැවටිලා ඉක්මනින්ම ගඟට ගියා. රෙදි නැන්දට කියලා නාව ගන්න. නරිරාල ගඟට යනකොට රෙදි නැන්ද ඉන්නවා රෙදි හොද. එන්න නරිරාල. හාමි කිව්වා මට නරිරාලට වෙච්ච කරදරේ. අනේ රෙදි නැන්දේ මාවත් සබන් ටිකක් ගාලා ආවලා ගන්නකෝ. ඔන්න ඉතින් රෙදි නැන්ද කපටි නරියට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙන නරිරාලගේ කකුල් දෙකෙන් අල්ලගෙන රෙදි නැන්ද රෙදි හොදන ගලේ ගහලා නරිරාලව හොදන්න පටන් ගත්තා. අනේ අම්මෝ රෙදි නැන්දේ මට රිදෙනෝ. අයියෝ රෙදි නැන්දේ නවත්තන්නෝ කියලා නරිරාල කොහොම හරි රෙදි නැන්දගෙන් බේරිලා පැනලා දෙව්වා. ඒත් ඉතින් නරිරාලගේ ඇඟ හැම තැනම තුවාල වෙලා හොඳටම රිදෙනවා. එදානම් නරිරාල හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ ඔයාලා නම් කපටි නරිරාල වගේ වෙන්න එපා. අනිත් අයට කරදරයක් නොවී සමගියෙන් ඉන්න ඕනි. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන කතාවක් අරගෙන ඔයාලා හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.